අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන තවත් බොහොම ලස්සන පන්සලක්. මේක ඇත්තටම අප්‍රසිද්ධයි. නමුත් ඉතාමත් ලස්සනයි. මේකේ නමත් කබල්ලෑලෙන රජමහා විහාරය. කබල්ලෑලෙන රජමහා විහාරය කියලා ගොඩක් පන්සල් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ තියෙනවා. ඉතින් මේක තියෙන්නේ කුරුණෑගල ඉඳන් ඉප්පාගමුවෙන් හැරිලා පොල්පිටිගම පැත්තට යද්දි කුබුග්ගැටේ පහු කරලා යද්දි රඹේ මාඑලිය කියන ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් ඊටාම ලස්සන පන්සලක්. මේකේ විශාල ගල් ගුහාවක් තියෙනවා. ඒ ගල් ගුහාව ඇතුළේ ඊටාමත් ලස්සන බුද්ධ මන්දිරයක් තියෙනවා. මේ පේන මේක. මේ සතපෙන බුද්ධ මිත්‍ර සමාධි බුද්ධ පිළිම වහන්සේලා, හිටු පිළිම වහන්සේලා මේකේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම තමයි මේ පිළිම ගේට ඉදිරිපස විශාල ගල් ගුහාවක් තියෙනවා. ඊටාම රමණීයයි, ශාන්තයි. වැඩි සංචාරක ආකර්ෂණයක් නොලැබෙන පන්සලක්. මේක ඇත්තටම තාම බණශාලාව වුණත් අපි යද්දි එහෙම වැඩ නිමවා නැති එකක්. මේක වලගම්බා රජතුමා විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. පුරුදු පරිදි වලගම්බා රජුරු හැංගිලා හිටපු ස්ථානයක්. ඉතින් මේ ගල් ගුහාව ඇත්තටම ඉතා විශාලයි. මේ පේන ගල් ගුහාව විශාලයි. ඉතින් නිවි හැනසිල්ලේ ඉන්න පුළුවන් තැනක්. අතීතයේ මං හිතන්නේ සේනා සංවිධානය කරලා මේ ගල් ගුහාවල රැස් වෙලා ඉන්න ඇති. ඉතින් බලන්න බොහොම ලස්සන පන්සලක්.